අයිබෝවන් මාස 6කදී මේ වගේ ගෙඩි පිරුණු දැවැන්ත ජම්බු ගහක් ඔබේ ගෙවත්තට එකතු කරගන්න කැමතිද? මේ ගැන දැනගන්න කැමතිද? එහෙනම් මගේ අලුත්ම ව්‍යාපෘතිය ගැන දැනගන්න ඔබ මේ වීඩියෝ එක ස්ක්‍රිප් නොකර දිගටම බලන්න. ඔබට පුළුවන් මේ වීඩියෝ එක අවසානයේදී ඔබේ ගෙවත්තට මේ වගේ ජම්බු ගහක් එකතු කරගන්න. ඒ කරන හැටි කියලා දෙන්න. මේ ජම්බු ගහ දැන් මෙතන හිටවලා මාසයක් විතර තමයි වෙන්නේ. මේ ජම්බු ගහ කීවට මේක මගේ එක ජම්බු ගහක දැල්ල තමයි මේ හිටවලා තියෙන්නේ. ඒ කියන්නේ අග්‍රස්ත අත්ත මට කපන්න ඕන වුණා. ඒක උස යනවා වැඩි හින්දා මම ඒක පැල කරලා බිමට ගත්තා. මේ තියෙන්නේ ඒ ජම්බු ගහ. එතකොට මේක මුල් අදින්න ලේයර් එක බැඳලා මුල් ඇද්දට පස්සේ මාස එකමාරක් දෙකක් විතර ගියා මුල් අදින්න. මුල් ඇද්දට පස්සේ මම මේක කපලා ගත්තා. කපලා අරගෙන අතු ටික පෑහලා තමයි හිටෙව්වේ. ඉතින් පහුගිය ටිකේ මාසයක් පුරාවට මෙයා නිදාගෙන වගේ තමයි හිටියේ. ඒ කියන්නේ පත්‍ර හැදුනේ නැහැ. තිබිච්ච පත්‍ර ඉතුරු කරපු පත්‍ර ටිකත් වේලිලා හැලුණා. ඊට පස්සේ ඔන්න දැන් සති 3කින් විතර වගේ තමයි මට දැක ගන්න ලැබුණේ. මෙන්න මේකේ දළු වෙනවා. අලුතෙන් අතු වෙන්න පටන් ගත්තා. මේ තියෙන්නේ හිටවල මම මේ මෙතන බැඳලා තියෙන්නේ බඳින්න හේතුව තමයි මේක හෙල්ලුනොත් එහෙම මුල පසට හයි වෙන්නේ නැහනේ. වැටෙන්න පුළුවන්. මේක ඔබට මේ පෙනෙනවට වැඩිය ගොඩක් උසට තියෙන ජම්බු ගහ. ඔය තියෙන්නේ මුල. මම ඔබට කලින් පෙන්වන්න බැරි වෙච්ච නිසා මේකේ තත්ත්වය කොහොමද කියලා මම හාරලා පෙන්වන්නම් ටිකක්. මට ඔබට කලින් පෙන්වන්න බැරි වුණා මේක අතු බඳින වෙලේදීවත් අතු බඳින වෙලේදී පෙන්වන්නත් බැරි වුණා. ඊට පස්සේ හිටවන වෙලේදීත් මම වීඩියෝ කරේ නැහැ. ඉතින් මම හිතුවා බලමු. මේ තියෙන්නේ ඒ ලේයර් එකට බැඳපු ඉටිකොලේ. මේක සම්පූර්ණයෙන්ම ඉටිකොලේ මුල් වලින් වහගෙන තිබුණා කොටසක් එළියට ඇවිල්ලා විදලා. ඒ නිසා මම ඒකත් එක්කලම කොටසක් හිටේව කපලා අයින් කරගන්න බැරි හින්දා ඒ විදිහට කරේ. මේ තියෙන්නේ ඒ ජම්බු ගහේ ආපු මුල්. මේ තියෙන්නේ මේ මෙතන තියෙන මේ තියෙන වටේම මේ ලේයර් එකේ අත්ත බැඳපු ඉටිකොලේ තමයි මේ තියෙන්නේ. එතනින් එහාට හරන්නේ. අපි ලේයර් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ජම්බු නෙමෙයි ඕනෑම අත්තක් මුල් අද්ද ගන්න පුළුවන් ඕනෑම ශාකයක පුළුවන් අපිට මේ විදිහට හදාගන්න. මම මෙතන දිගත්තේ ඔබට පේනවා මේ තියෙන්නේ ගහේ දැල්ල කියන්නේ අග්ගිස්ස කොටස මට කපලා අයින් කරන්න ඕන වෙච්ච හින්දා කපලා අයින් කරන්න ඕන වෙච්ච තැනින් පොත්ත වටේට වලල්ලක් ඉවත් කරලා එතෙන්ට මුල් අල්ලන හෝමෝන එක කොමාරික හරි නැත්තම් වෙළඳ පොලේ තියෙනවා ඒ වගේ දෙයක් ගානවා. ගාලි ඉවර වෙලා පොත්ත වටේටම වලල්ලා අයින් කරලා ඒක ගාලි ඉවර වෙලා ටිකක් තියෙන්න ඇරලා ඊට පස්සේ අපිට පස් ටිකක් මැටි ටිකක් අනාගත්ත මැටි ගුලියක් මේ වගේ ලොකු වත්තක් වුණාම ටිකක් වැඩිපුර ලොකු මැටි ගුලියක් තියන්න වෙනවා මුල් හොඳට අල්ලන්න. ඊළඟට තියලා තිබුණායින් පස්සේ සාමාන්‍යයෙන් දවස් 21 යනකොට මුල් ඇදෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය මාස එකමාරක් දෙකක් වගේ කාලයක් යනකොට අපිට බලන්න ඕනේ සමහර වෙලාවට අපිට ශාකය අණුව වෙනස් වෙනවා. මුල් අල්ලන්න යන කාලේ මුල් ටිකක් වැඩිපුර අර පස් කුට්ටිය වටේ ගිහිල්ලා මුල් ඇදුනට පස්සේ අපිට මේ අත්ත කපලා ඉවත් කරගන්න. කපලා ඉවත් කරගන්න ඒක අපිට අදියර 3ක් ඇද්ද. ඒ කියන්නේ පළවෙනි සතියේදී අත්තෙන් භාගයක් කපලා කාලක් කපලා දෙවෙනි සතියේ භාගයක් කපලා තුන්වෙනි සතියේ සම්පූර්ණයෙන් කපලා ඉවත් කරගන්නත් පුළුවන්. නමුත් මම මේක එක පාරටම මේ අත්ත කපලා තමයි අරගත්තේ. අරගෙන ඉවර වෙලා ගෙනල්ලා මෙතන හිටෙව්වා. මේක විදිහට මුල් අද්ද ගත්තාම මේ පේනවනේ ඔබට මේකේ තත්ත්වය. දැන් ඔය දලුත් එක්කලා ඊළඟ වාරේ අනිවාර්යයෙන්ම ජම්බු ගස්වල ගෙඩි හැදෙනකොට මේ ගහි ගෙඩි ගන්න පුළුවන්. දැන් මට තව සති දෙකක් විතර ඔහොම තියෙන්න ඇරලා මේ ආධාරක ටික අයින් කරලා මේ ජම්බු ගහේ සැකැස්ම නැවත සකස් කරගන්න හැකි වෙනවා. කොහොමද ජම්බු ගහ? හොඳයි නේ. ඔම් බලන්නකෝ මේ ජම්බු ගහේ දැල්ල දිහා මේ පේනවනේ. මේ ජම්බු ගහේ අග්‍රස්ත අත්ත අයින් කරලා තියෙනවා. දැන් ඔබට පේනවා අග්‍රස්ථාන් අත්ත කෙරවලේ දැන් දළු වෙන්නත් පටන් අරන්. මේ ගහේ ඒ පැත්තේ අග්‍රස්ත අත්ත මුදුන් අත්ත මෙන්න මේ විදිහට තමයි තිබුණේ.
මෙන්න මේ විදිහට තිබිච්ච අත්ත තමයි දැන් නැත්තේ. ඒ අත්ත තමයි ඔබ දැක්කේ මම වෙනත් තැනක හිටවලා තියෙනවා. මෙන්න මෙතන ඔබට පේනවා මම මේ විදිහට පෙන්වන්නම්. මෙන්න මේ කෙරවලේ උඩට තිබිච්ච අත්ත ලේයර් එකකින් මුල් ඇද්දුවා. මුල් අද්දලා මාස 2කට වගේ පස්සේ කපලා බිමට අරගෙන මෙතන ඉඳලා කිලෝමීටර 100ක් දුරින් ගෙනහිල්ලා තමයි හිටෙව්වේ. ඔය තියෙන්නේ දැන් පේන විදිහ. දැන් එතකොට මට මේ ගහ උස යන්න නොදී බිම්මට්ටමෙන් පවත්වාගෙන යෑම අරමුණක් වුණා. ඒ වගේම මට වෙනත් ජම්බු ගහක් හදාගන්න එකත් අරමුණක් වුණා. මේ අරමුණු දෙකම ඉටු කරගන්න කරපු කටයුත්ත තමයි ඔබට මම විස්තර කරේ. ලේයර් ගහක් හදාගන්න හැටි සම්පූර්ණ වීඩියෝ එකක් මම කලින් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එක අනිවාර්යයෙන්ම මම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකට ඇතුළත් කරලා තියන්නම්. ඔබ මේ පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරලා ඔබට පුළුවන් මේ වගේ අඩු කාලයකදී තමන්ගේ ගෙවත්තට ගෙඩි හැදෙන පළතුරු ගහක් ජම්බු විතරක් නෙමෙයි ඕනෑම පළතුරක් මේ විදිහට හදාගන්න පුළුවන්. මම සම්පූර්ණ වීඩියෝ එකක් ඇතුළත් කරලා ඇති. ඔබට ඒකෙන් බොහෝ තොරතුරු ගන්න පුළුවන් නිසා මම මේක දික් වෙන නිසා වීඩියෝ එක දිග් වෙන නිසා මින් ඉදිරියට කතා කරන්න. එහෙනම් ගිහින් එන්න. ආයුබෝවන්.